සියලු දෙනාටම ආයුබෝවන්. අදත් අපි ඔන්න ට්‍රේඩ් එකක් ගත්තා සොලාන වලට. ඉතින් මේ සොලාන ට්‍රේඩ් එකේ විශේෂත්වය තමයි අපි එන්ට්‍රි එක ගත්ත තැන තමයි මෙතන විශේෂම වෙන්නේ. මොකද එන්ට්‍රි එක අපි ගත්තේ ඇත්තටම අපේ අප් එකේ හැරෙන තැනින්ම. මොකද එතන අපි අප් එකේ හැරෙන තැන ඩිසයිඩ් කර විදිය සහ එතන අපි ඒක ගත්ත විදිිය ගැන ම පොඩි පැහැදිලි කිරීමක් වාට කරන්නම් මම මෙතරද විශේෂයෙන් බැලුවේ මේක 15 මිනිට් තුනක් එක දිකට 152 ඉදල් 151 වගේ ඉද එක දිකට ලොකු මුව එකක් ගිය අනිත් කොයින් වලට වඩා ඇති මේ සොලාන එක එතකොට අපි මෙතනදී මෙතන විග්ගියක සහ මේ විශ ලොකු විග්ගිකම් මෙතනවා බලන්නවාට පුළුව මෙතන විග්ගියක සහ ඉට අමතරව මෙතන තිබ කන්සලඩේෂන් එක නිසා වගේම මෙ මේ හිට මැප් එක විශේෂත්වයක් දැක් අපි මෙ මෙතන සොලාන එක 12 හවස් ගත්තර පස 12 හවස් වල උඩ ඇත්තරම ලික්විඩේෂන් තිබෙන හැ දැන්නම් තියෙන ලික්විඩේෂන් ඒ වෙලාවේ ලික්විඩේෂන් මේ 160න් පස්සේ ලික්විඩේෂන් එකක්වත් අපි දැක්ගන්න පුළුවන්ුණේ නැහැ 160න් තම හැරම මේ හැරුණේ ති දැන්තායන මේ වගේ ඒරියාස්වල ලික්විඩේෂන් යම් තුරකට තියෙන මෙතන ඇත්තන පේන ඇතිවාලට ලික්විඩේෂන් මෙතන්ට අක්ෂාල්ලි සතරගල් හරෙන් ඉඩකට තියෙනවා මෙතන ඇත්තරම මෙතන ලික්විඩේෂන් ටික් තියෙන නිසා ඉතින් අන්න එතනදි තමයි අපිට ඩිසයිඩ් කරේ වගේම BTC වල ලොකු ලික්විඩේෂන් කිහිපයක් තිබ්බ 105 පොයින්ට්ස් වල. ඉතින් ඒක නිසා තමයි අපි මම ෂෝට් එකකට එතන එන්ටර් වෙන්න තීරණය කරේ. ඒ වගේම මෙතනදිත් අපිට බලන්න පුළුවන් මම මෙතන සපෝට් එක සහ රෙසිස්ටන්ට් එකකුත් දාලා තියෙනවා යම්කිසි ගොඩක් කාලෙක ඉඳන් දාපු මෙතන නිතරම මෙතන බවුන්ස් වෙන නිසා 106 සහ 108 කියන පොයින්ට්ස් වලින් BTC නිතරම රෙසිස්ටන්ට් එකෙන් ඩවුන් වුණා. ඒ වගේම සපෝට් එකෙන් අපෙන ගතියක් තිබ දැන් බලන්න 100 මෙතන හොඳ රෙසිස්ටන්ට් එකක් පේන දවාට මෙතන තියෙන පේන තිවාට මෙතනින් හැම වෙලාවෙම ගොඩක් වෙලාවට පේනවනේ මෙතනදි බවුන්ස් වෙලා තියෙන මෙතනදි බවුන්ස් වෙලා තියෙන මෙතනදි බවුන්ස් වෙලා තියෙන වගේ මෙතනිත් අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් මේක එහෙම අප් ට්‍රෙන්ඩ් එකකට මෙහෙම කරලා බවුන්ස් මේ පැත්තට යාවි කියලා. ඉතින් ඒක එතන වෙන්න පුළුවන් පොසිබල් එකක් තියෙනවා මොකද මේ වලදී එහෙම වුණ නිසා. හරි. ඒක තමයි මෙතන විශේෂත්වය අද දවසේ කියන්න පුළුවන් අපිට. ඒ වගේම ලික්විඩේෂන් හීට් මැප් ගත්තට පස්සේ BTC එක බලමු. BTC වල ලික්විඩේෂන් හීට් මැප් එක. ඉතින් BTC ගත්තොත් බලන්න මෙතන BTC 24 hours ගත්තොත් මෙතන පේනවා ඇති වාට මේ උඩ 108 ඒරියා එකේ විශාල වශයෙන් මොනවද ලික්විඩේෂන් ටිකක් තියෙනවා මේ ටිකේ. ඒ වගේම මේව ගත්තොත් මේ හරිය පේනවා ඇති වාට මේ හරියට 106න් 15ක් ලික්විඩේෂන් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් ඕන 105ට වගේ එක පාට විග්ගයක් වගේ ගහලා මේ ලික්විඩේෂන් අරගෙන අප් ට්‍රෙන්ඩ් එකට යන්න පුළුවන්. මොකද මේක විශේෂත්වය තමයි 24 hours සහ 1 month ගත්තට පස්සේ අපිට පේනවා long term BTC අනිවාර්යයෙන්ම මේ පේනවා මෙතන ලොකු ලික්විඩේෂන් ටිකක් මෙන්න මේ ටිකේ තියෙන මේ ඒරියා වල 110 ඒරියා එකේ වාට එක හොඳටම බලා ගන්න පුළුවන් 1 month chart එක බැලුවොත් 1 month liquidation chart එක බැලුවොත් අනිවාර්යයෙන්ම මේක මේ මාසය ඇතුළත කොහොමත්ම මෙතන මෙන්න මේ 111 මෙන්න මේ කියන මිලියන 216 මිලියන 200 මෙතන මේ ටිකේ මිලියන 500කටත් එහා තියෙන මේ 111 වල all time high area එකේ ඉතින් අන්න ඒ liquidation ටික අනිවාර්යයෙන්ම අරගෙන තමයි එනවනම් පල්ලෙහාට එන්න ඕන BTC මොකද එතන ලොකු liquidation area එකක් මේ ටිකේ අනිවාර්යයෙන්ම මෙන්න මේ 111 area එකට කොහොමත් උඩට යන්න ඉඩකට බොහෝසෙයිම වැඩි මේ ජුලි මාසයේ අනිවාර්යෙන්ම 111 ඒරියා කඩාගෙන ලොන්గ్ ටර්ම් නම් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි වගේම අපිට බලා ගන්න පුළුවන් දැන් fear and greed index එක ගත්තොත් ඇත්තටම නියුට්‍රල් ඉන්නේ 50ට 50% තියෙන ඇත්තටම අපිට කියන්න බෑ මේ අවස්ථාවේදී බෙයා වේද මාකට් එක නැත්තම් බුලිෂ් වේද කියලා ඇත්තටම හොඳ ඉන්ඩෙක්ස් එක හැට මැද තියෙන නිසා ඒ වගේම 3.28 ට්‍රිලියන් මාකට් කැප් එකක් තියෙන වගේම අපිට බලා ගන්න පුළුවන් BTC ඩොමිනන්ස් එක ගත්තොත් ආයිත් වැඩි වෙලා තියෙනවා යම්කිසි ප්‍රමාණයක් 64.6%ට වැඩිවීමක් BTC වල තියෙන වගේම Ethereum ගත්තොත් 109ක වැඩිවීමක්. අතරම Ethereum වල විශාල වැඩිවීමක් වෙලා නැහැ. මොකද Ethereum වල බලා ගන්නකොට දැන් 21 තිබ්බේ 2500ට අද වෙද්දි 2500 තමයි Ethereum වල ප්‍රමාණය. ඉතින් බලන්න ඒ වගේම අපිට බලන්න පුළුවන් ඊට අමතරව SRP වල හොඳ හයිප් එකක් තිබුණා. දැන් අද මේ වෙද්දි ඇත්තරම SRP ලොකු ඩවුන් එකක් නැහැ ඇත්තම බැලුවත්. ඒ වගේම BNB වල ලොකු ඩවුන් එකක් අපිට බලයක් ගන්න පුළුවන් වුණේ මේ BTCත් එක්ක. වගේම Solana යම් කිසි ඩවුන් එකක් තිබුණා. BNB වල එච්චර ඩවුන් එකක් තිබ්බේ නැහැ. වගේම අපිට Doge වල ලොකු ඩවුන් එකක් අද 0.5 වගේ Doge වල ඩවුන් එකක් කඩානොත් එහෙමයි කඩානො Doge වලට වඩා 1.34 ඩවුන් එකක් අපිට දැක් ගන්න පුළුවන් වුණා.
ඉතින් අපිට මෙන්න මේ වගේ චේන් ලින්ක් වගේ හොඳ කොයින්ස් ටිකක් අපිට ඊළඟට පොඩක් බලන්න පුළුවන් චේන් ලින්ක්. ඒ වගේම වලාංචි ඇවැක්ස් ඊට වගේම LTC ගැන හොඳ ගොඩක් හොඳ කොයින් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ලොකු ඩවුන් එකක් මේක ගියේ නැහැ. මේ BTC එච්චර ඩවුන් වුණාට ඉතින් LTC ඇවැක්ස් ඒ වගේම චේන් ලින්ක් වගේ කොයින් තමයි මේ වෙලාවේ මට නම් හොඳ ෆෝකස් එකේ තියෙන කොයින් හොඳ එන්ට්‍රි එකකට ගන්න ලොං පොසිෂන් එකකට. ඒ වගේම Solana සහ Ethereum උත් අපිට මේ අවස්ථාවේදී ලොං පොසිෂන් එකට එන්ට්‍රි එකක් ගන්න හොඳ කොයින් ලෙස අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සමරි එක මම දෙන්නේ. ඔයාලා පොඩ ඇලර්ට් එකේ ඉන්නේ මේ කොයින්ස් වලට හොඳ එන්ට්‍රීස් ගන්න පුළුවන් වලට පේනවා ඇති. තවමත් 106 ප්‍රොෆිට් එක තවමත් මේක බුලිෂ් මේ බෙයාරිෂ් තත්ත්වය තමයි තියෙන්නේ. මේ පේන ඇති එක දිගට කන්ටිනියස්ලි ඩවුන් වෙලා බෑ. මට 107 මෙන්න මෙතන තියෙන රෙසිස්ටන්ට් එක නම් එච්චර විශ්වාසයක් නැහැ මේකෙන් හැරෙන්න ඉඩකට සෑහෙන්න වැඩි. මොකද 147 කියන රෙසිස්ටන්ට් එක මේ Solana එකේ බොහෝ වෙලාවට බවුන්සස් රෙසිස්ටන්ට් එකක් වෙලා තියෙනවා. මෙතන 104 රෙසිස්ටන්ට් එක මෙතන 107 රෙසිස්ටන්ට් එක වල පේනවා ඇති. මේ රෙසිස්ටන්ට් එකෙන් බොහෝ වෙලාවට ඩවුන් ගිහිපු නැති අවස්ථා ගොඩාක් වෙලාවට අප් වෙලා තිබෙනවා. මෙතන වට මේ වලදී බොහෝ වෙලාවට අප් තමයි වෙලා තියෙන්නේ 140. නොයි ආකාරයට තමයි අද BTC මාකට් එකේ තත්ත්වය. ඇත්තටම මට මේ වෙලාවේ මේ ඊටම පොඩි වෙලාවේ මම හිතන්නේ පැය 24ක්වත් ගත වුණේ නැහැ මේ ට්‍රේඩ් එක දාලා එන්ට්‍රි එක අරගෙන මම ප්‍රොෆිට් එක ගන්න බවල්ට පේනවා ඇති. 105ක ප්‍රොෆිට් එක මේ වෙලාවේ තියෙනවා. 10x ලෙවරේජ් දැම්මේ. ඇත්තටම මගේ පෝර්ට්ෆෝලියෝ එකෙන් 10%ක් වගේ ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් වගේ තමයි මේ වෙලාවේ මේකට මාජින් ඇඩ් කරලා තියෙන. පේන ඇති ඔයාලට 175ක ප්‍රමාණයක් තමයි මේ ට්‍රේඩ් එක රන් වෙන්නේ. ඉතින් පොඩි ට්‍රේඩ් එකක්. එක දවසක් ඇතුළත මට ඩොලර් 105ක කියන්නේ රුපියල් 30000ක වගේ මුදලක් ඉතාමත් ලොකු අමාරුවන් නැතුව ලොකු ඇනලයිස් ප්‍රමාණයක් නැතුව තමයි මේ ගත්ත වලට පේනවා. මහා ලොකු ඉරිය ඇඳලා පේනවා මේ ඉරි කීයද කියලා වලට පේනව නේද? ඉරි දෙකක් සහ මේ ලික්විඩේෂන් හීට් මැප් එක යූස් කරලා ඒ වගේම මගේ ප්‍රීවියස් එක්ස්පීරියන්ස් යූස් කරලා තමයි මේක ඇත්තට මේ එන්ට්‍රි එක ගත්තේ. ඉතින් මේ වගේ එන්ට්‍රීස් ඔයාලට ගන්න පුළුවන්. ලොකුවට කලබල වෙන්නේ නැතුව මාකට් එකේ නිවුස් ටිකක් බලලා ඒ වගේම ඔයාලට පුළුවන් තව YouTube channels තියෙනවා. ඒවලත් උපයෝගී කරගෙන දත්ත මේ වගේ එන්ට්‍රි එකකට එන්න. හරි. හැමෝටම සුබ දවසක්. හොඳ ක්‍රිප්ටෝ මාකට් එකේ හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ට්‍රේඩ් එකක් දා ගන්න පුළුවන් කියලා මම සාර්ථකව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්ටොප් ලොස් දාලා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න කියලා මම කියනවා. හැමෝටම ස්තුතියි.